පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්ට. බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් කරගෙන අහන්නේ හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ? පිහියෙන් අනීද? වෙඩි තියයිද? බෙල්ල කපයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයිද? ඕක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැද්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. කියනවා නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. එක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කවුද අර ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හික් අඩුවට උපරිම යන්න තියෙන්නේ. අය මොකෝ දැන් නව ලෝකෙට යන්නේ. ඔය තියෙන එක දාගෙන යනවා. මයිකල් ජැක්සන්ට මොනවාද නොතිබ්බේ? ඇඟේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්. අපි ගැන කවර කතාද? කොරෝනා තිබ්බනේ. මහරජා මරුනේ නැත්. මොකද සල්ලි නැතුවද? මංගල සමරවීර මහත්තයා දඩබ්බර සල්ලිකාරයෝ මරුනේ නැත්. ගම්වල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි. කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා, නයි කාලා බේරෙනවා. එහෙමයි. අපේ කියලා අපි තියාගෙන හිටපු අපේ මේ ශරීරය මේකේ දවසක් එනවා. අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මගේ නිකන් ටැග්ලයින් එක වගේ තියෙන්නේ අත්තාහි අත්තනෝ නැති. හරි සනාතනයි. අපේ අතින් අපිට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. එහෙම නෙමෙයිද? මොනවාද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වෙනවා. බාහිර ලෝකයේ කවර කතාද? මමත් වෙනස් වෙනකොට
ඒ හින්දා කිසිම දෙයක් ගැන අධිතක්සේරුවෙන් ඉන්න එපා. අතීතං නානු සෝචන්ති නප්පචප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති බුදුරු දේශනා කරේ. අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. අතීතේ හිරකාරයෙක් වෙන්න නරකයි. ඔය මේ පින්නතුන්ගේ නැද්ද ජීවිතේ අතීතයට ගියොත් නේද ඔය දැන් නම් හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. දරුවෝ හින්දා ඉන්නේ කියලා කියන්නේ අම්මලා සේරම ඔළුව වනනවා. ඒක ඇත්ත. අප්පිරිය වෙලා ඇති. තිත්ත වෙලා ඇති. හැබැයි කම්පානම් වෙන්න එපා. මම කිව්වේ නෑ රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් හොඳේ. අතීතේ තියාගමු. දැන් අර වාහනේ සයිඩ් කණ්ණාඩියෙන් මොකද කරන්නේ? ඒක බලාගෙන ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ? ඉස්සරහ බැලන්ස් කරන්නේ මොකෙන්ද? සයිඩ් කණ්ණාඩිය බලලා තමයි ඉස්සර කරන්නේ. අතීතේ බලමු වැරදි හදාගන්න. දැන් මේ මේසේ තියනවා මෙතන. ඇන ටිකක් අරගෙන ගහගෙන යනවා. මට ඕනේ මේ මේසෙට ඇන ගහන කඩතුළු කරන එක. ඇන ගහනකොට මොකද වෙන්නේ? කඩතුළු වෙනවා. කඩතුළු නවත්තන්න ඕනේ. කඩතුළු නවත්තන්න නම් මොකද කරන්නේ? ඇන ගහන එක නවත්තන්න ඕනේ. එහෙමයි කියලා කඩතුළු මකන්න පුළුවන්? බෑ. කර්මෙ පුච්චන්න බෑ. ගෙවන්න ඕනේ. හැබැයි තවත් කර්ම රැස් කරොත් ඒක වැඩි වෙනවා. මේක අද නවත්තගමු. අතීතය ගැන නම් කම්පා වෙන්න ශෝක කරන්න එපා.